මිස්ටර් කින්ස්ලි වික්‍රමනායක මේ කතා කරන්නේ සෙනරත් වරුසවිතාන කියලා ඔයාගේ පැරණි හිතවතෙක්. පැරණි හිතවතෙක් කිව්වේ සිද්ධ වෙච්ච දේවල් වලින් පැරණි හිතවත්කම පළුදුනායි කියලා ඔහෙත් විශ්වාස කරන නිසා වෙන්නේ නැති. සිද්ධ වෙච්ච දේ කොහොම වෙතත් සිද්ධ වෙන දේවල් නම් මට හිතෙන්නේ අපේ හිතවත්කම් වලට විතරක් නෙමෙයි මනුස්සකම් වලටත් ගැලපෙන්නේ නැහැ කියලා. එතකොට ඔහෙගේ පුතා මගේ දුවට කරපු දේ සත්ගුණවත්කමක් කියලාද හිතාගෙන ඉන්නේ? ඔහෙ දන්නවා මම කොහොමත් සතෙක් කියලා. මාව ඇවිස්සුවොත් මම පැන හූර හපා ගන්නවා. අන්න ඒක මතක තියාගන්න. අමනුෂ්‍යෙක් එක්ක ප්‍රශ්න විසඳගන්නේ අමනුෂ්‍ය ක්‍රමවේදයකට කියලා මම දන්නවා. මේක දැනුම් දීමක් නෙවෙයි. අනතුරු එකවීමක්. නිකම් පිළියෙලේ හිටිය වික්‍රමනායක කෝටිපති ව්‍යාපාරිකයෙක් උඩේ කොහොමද කියලා මම හොඳට දන්නවා. අන්න ඒක මතක තියාගන්න. අයිසේ අද හෙටම අර වැඩ ඉවර කරනවා. මට ටිකක් නිදහසේ නිදා ගන්න ඕනේ. ඩේවිඩ්යි එනකොට හොඳ නැහැ. ටික දවසකට අපි වහංග වුණොත් හොඳයි. මොකෝ බම් වෙලා තියෙන්නේ? මොනවද බම් වෙලා නැත්තේ කියලා හපන්. අන්න ආකාශකාරයා අපේ ලොකු දොස්තරයා ගැන ඉහළට රපොරොත්තු කරලා පොලිසිය ලොක්කො සොක්කො සේරම ඇවිල්ලා ඉස්පිරිතාලේ පීරනවා. ඉස්පිරිතාලේට පොලිසියෙන් ආවා කියලා අපි මොකටද බම් වහන් වෙන්නේ? සීවරම් මෑණියනේ. ඕකනේ කියන්නේ. ලබ්බට තිබ්බ අත පුහුලට නොතියයිද? හැංගිලා කරුමෙන් බේරෙන්න බෑ බං. ඒක අපි ඉන්න තැන හොයා එනවා. මොකක්? පිළිගන්න කැමති වුණත් අකමැති වුණත් ඒක තමයි ඇත්ත. ඔබට පයිතියන්ද දෙවිටයි? නහයටත් උඩින් වතුර ගලද්දිද උඹට නවගුණ වෙලා මතක් වුණේ? අපිට වෙන කරන්න දෙයක් නැහැ පැටියෝ. කරන්න දෙයක් තියෙනවා. මොකද්ද? අර මල්වි කොල්ලගේ තුවක්කු බටේ හංගපු තැනකින් අරන් ඇවිල්ලා අලුත් දොස්තරයාගේ ඔළුව කුඩු කරන එක. ඒක ආයෙත් ආය පුරුදු වෙන්න ඕන දෙයක් ඈ. කොහමද? හොඳින් ඉන්නෝ. ප්‍රශ්න නම් ඒ විදිහම තමයි යන්නේ. දන්නවනේ ඉතින්. වසා මම වඩ පස්සේ කෝල්ලක් ගන්න. ගමේ නායක හමුදුර වඩනවා. ඕකේ. Any kind of him. සුවපත් වේවා. මාත්‍යෝ අපි මේ තවුමට ගිහිල්ලා එන ගම.
ඉතින් අපිට හිතුණා මහත්තයා බලලම යන්න කියලා සුබ පණිවිඩයකුත් එක්ක. සුබ පණිවිඩ? ඒ මොකද අපි හම්තුරුනේ? අපි DMO මහත්තයාගේ කන්තරුවට ගිහිල්ලා DMO මහත්තයා හම්බුණා. පොලිසියේ ලොකු මහත්තයාත් පොලිසියට ගිහිල්ලා අපි හම්බුණා. ඊට පස්සේ අපි යථාර්ථය මේකේ ඇත්ත පැත්ත ඒ මහතුරුන්ට පැහැදිලි කරලා දුන්නා. අපරාධිනේ අපි හම්තුරුනේ. නිකං රස්තියාදු වෙලා. නෑ මහත්තයෝ. කොහෙත්ම නැහැ. අපේ මේ DMO මහත්තයයි පොලිසිය ලොකු මහත්තයයි බොහොම හොඳ උදවිය. ඒ දෙන්න අපි කියපු දේවල් බොහොම සාවධානව අහුම්කම් දුන්නා. නේද? ඒ නිසා ඒ මහත්තුරු අපිට පොරොන්දු වුණා. මේ ප්‍රශ්නය ගැන හොයලා බලලා ඒක निराකරණය කරලා මහත්තයාට ඉස්පිරිතාලේ නැවත රක්ෂාව ලබා දෙන්න. ඒ ප්‍රශ්නේ වරුණත් මං ආපහු ගමේ ඉස්පිරිතාලට යන එකක් නෑ අපි හම්තුරුනේ. ඒ මොකද මහත්තයෝ එහෙම කිව්වේ? මම වෙන ඉස්පිරිතාලයක ට්‍රාන්ස්ෆර් එකක් ඉල්ලලා තියෙන්නේ. ඒ මොකද මහත්තයෝ? අපේ මොන හරි වරදක් වුණාද? අනේ නෑ අපි හම්තුරුනේ. මට ලොකු ආසාවක් තියෙනවා මේ ගමේ මිනිස්සුන්ට සැලකුවා වගේම තවත් ගමකට ගිහලා මේ වගේම උදව් කරන්න. හොඳයි. මහත්තයාගේ චේතනාවයි අරමුණයි බොහොම හොඳයි. ඒ වුණාට අපි කැමති තව දුරටත් අපේ ගමේ අපිත් එක්කම ඉන්නවනම්. සුවපත් වේවා. අපේ මහත්තයා ගත්ත මේ තීරණේ ගැන තව පාරක් හිතලා බැලුවොත් නේද හොඳ? අපි යමු. හැබැයි තාත්ති එහෙම කළොත් මම පොලිසියට කෝල් කරලා කියනවා මේ හැම දෙයක්ම කළේ අපේ තාත්ති කියලා. මට ගෙදරින් එළියට බහින්න දෙන්නේ නැතුව මාව ගෙදර ඇතුළෙම තියාගෙන හිටියම අමිල හිතන නැති මට මුකුත් කරන්න බෑ කියලා. ඔය දේවල් මට නොකිය තාත්තිටම කියවන නේද හොඳ? මං තාත්තිට කියන්න තමයි මේ ආවේ. වෙලාවට යා නෑනේ. ආකාශ වරදක් කළා වෙන්න පුළුවන්. ඒ වුණාට ඒක මේ ජීවිතේන් වන්දි ගවන්න තරම් වරදක් නෙමෙයි. අම්මි තාත්තිට කියන්න ආකාශයට මොන හරි වුණොත් ඒ දෙම් මට තුනා කියලා හිත හදාගන්න කියලා. ඔබ ඉන්නවද? ඔබ හෙට උදෙන්ම ලෑස්ති වෙන්න ඕන නොතාරිස් මහත්තයා ළඟට යන්න. ඒ මොකටද? මගේ නමට තියෙන හැම ඉඩමක්ම මං හෙට උදේ උඹේ නමට ලියනවා. ඒ මොකෝ මේ හදිසි? අපච්චි ගමරට දාලවත් කොහේ හරි යන්නද? මගේ දෙමව්පියෝ මේවා හරියට එක්කලාසයක් කරපු නැති හින්දා තමයි මේ වගේ ප්‍රශ්න රාශියකට මටත් මැදිහත් වෙන්න සිද්ධ වුණේ. එහෙම නුනනම් මමත් අද කුරුල්ලෙක් වගේ ඉන්නවා. අයිතින් දැම්බරි අපච්චි කුරුල්ලෙක් වගේ? නිදහසක් නැතුව කොහොමද බං කුරුල්ලෙක් වගේ ඉන්නේ? මම මේ උඹට කියන්න හිටියේ ඉස්පිරිතාලේ නැති වෙච්ච බේත් ගැන
ලොකු පරීක්ෂණයක් යනවා. පොලිසිය මහත්තුරුත් පිස්සු බල්ලෝ වගේ ගම වටේ දුවනවා. උඹේ ඔය නගරංකම් අත්හැරලා දාලා හොඳ මිනිහෙක් වෙන්න බලපන් පුතේ. හොඳ මිනිහෙක් වෙන්න බලපන්. ඒ ඔක්කොම අර අලුත් දොස්තරයා හින්දා ඌ වැඩි කාලයක් නටන්නේ. ડોක්ටර් කියන්නේ ආකාශ අමාරුයි දාන්න මේ රෝහලේ යම් සැලසුමක් තිබුණා කියලාද? පැහැදිලිවම. ඕක ආකාශ ඇවිල්ලා දින කීපයක් ඇතුළතදී පටන් ගත්ත දෙයක්. එතකොට මේ රෝහලේම සමහරු කියන්නේ ડોක්ටර් ආකාශ බෙහෙත් හොරන් කරගෙන දැක්කා කියලා. ඒකත් ඒගොල්ලන්ගේ සැලසුමේම කොටසක්. ඒගොල්ලෝ ඒ වගේ බොරු සාක්ෂි හැදුවා. ඔය එළියේ ඉන්න චන්දරේටත් බල කරලා තිබ්බ ඒ වගේ බොරු කියන්නේ කියලා. චන්දරේ චන්දරේට මොනවද ડોක්ටර් කන්නංගර බල කරලා කියන්නේ? ආකාශ මහත්තයා බෙහෙත් තරන් යනවා S2 දැක්ක කියලා කියන්න කිව්වා. තමුන් දැකලා තියෙනවද මෙහෙන් වෙන කවුරුරේ බෙහෙත් හොරකම් කරන් යනවා? ඔව් මහත්තයා. කවුද? අර අපේ පැටි අයියා. එයා මහත්තයා. හොස්පිටල් එකේ කට්ටියයි ගමේ කට්ටියයි එක පැත්තක් වෙද්දී කන්නංගරයි පැටි එක පැත්තක් වලින් කියලා මට පුදුමෙ තියෙන්නේ. එකම ජාතිය කුරුල්ලෝ එකට පියාඹනවා කියලා කතාවක් තියෙනවනේ. චන්දරේට යන්න පුළුවන්. හොඳයි සර්. දැනට තියෙන සාක්ෂි ප්‍රමාණවත් ડોක්ටර් කන්නංගරවයි යාගේ චග්ගෝලයවයි අත්අඩංගුවට ගන්න. ડોක්ටර් කන්නංගරගේ වෘත්තියේ ගෞරවයක් තියෙනවා නම් එයාට විල කියන්නේ බාර වෙන්න. ડોક્ટર නැමි ડોક્ટર මං ડોක්ටර් හොයාගෙන ආවේ දෙයක් දැනගන්න. ඒ මොකද්ද දැමි? ඇත්තද ડોක්ටර් ගමෙන් යනවා කියන්නේ? ඇයි ડોක්ටර්? අපෙන් වරදක් වුණාද? එහෙම දෙයක් නෑ දැමි. මම මේ ගමට ආවට පස්සේ මට ඉෂ්ට කරන් දුන්නේ කාරණා දෙකයි. එකක් මේ ගමේ මිනිස්සුන්ව බෝ වෙන ලෙඩෙන් සනීප කරන එක. මං ඒක කරා. අනිත් එක ඔයාව සනීප කරන එක. මං ඒකත් කරා. කාරණා දෙකම ඉෂ්ට වුණාට පස්සේ මං තවත් මොකටද මේ ගමේ ඉන්නේ? අපරාධේ මං සනීප වුණේ. ඒයි එහෙම වුණා නම් ડોක්ටර් යන්නේ නැහනේ. මම ගියාට තව ડોක්ටර් කෙනෙක් එයි. වැඩක් නෑ. ඒයි අපිට ඕනේ ડોක්ටර්ව. පුළුවන්ද? මොනවද?
අපිව දාලා යන්න. එක සැරකුත් මේ ගමෙන් යන්න ගිහිල්ලා ලස්සන ඇස් දෙකක් මව නැවැත්තුවා. මේ සැරෙත් යන්න එපා ඩොක්ටර්. අපි වෙනුවෙන් අතර වෙන්න. you